ඔන්න ඉතින් අදත් තරම් ආව සුපිරිම වීඩියෝක්. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ CapCut Pro එක කොහොමද ප්‍රී යූස් කරන්න කියලා. ඔයාලා සාමාන්‍ය වීඩියෝ එඩිට් කරද්දී හොඳ ඉෆෙක්ට් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒකට Pro version එක ඉල්ලනවා. අපි බලමු කොහොමද Pro version එක නැතුව ප්‍රී යූස් කරන්න කියලා. CapCut එකේ logo එක අයින් කරලා කොහොමද වීඩියෝ එකක් හරියට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඔයාලකට මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Google Chrome එක open කරගන්න ඕනේ. මම මගේ Google Chrome එක open කරගන්නවා මේ විදිහට. ඔයත් Google Chrome එකට යන්න. ඊට පස්සේ මෙතන සර්ච් කර ගන්න ඕනේ අප් ඩවුන් කියලා. මම අප් ඩවුන් කියලා මේ විදිහට සර්ච් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට අරන් එනවා. ඔයා එතනින් පළවෙනි ලින්ක් එක ටච් කර ගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. එතනින් ඔයා සර්ච් බාර් එකේ සර්ච් කර ගන්න ඕනේ CapCut කියලා. ඔයා මෙතන සර්ච් බාර් එකේ මෙන්න මේ විදිහට CapCut කියලා සර්ච් කර ගන්න. මම මේ විදිහට CapCut කියලා සර්ච් කර ගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් CapCut ටැබ් එක මෙතන උඩම තියෙනවා. ඔයා මේක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයා මේ වගේ තැනකට අරන් ගිහින් එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පහළ ඩවුන්ලෝඩ් කියලා තියෙන එකෙන් පහළ තියෙන version කියලා. ඔයා ඒක ටච් කරගන්න. ඔයා දැන් මෙතනින් පරණ version එක තෝරගන්න ඕනේ. අපි දැන් මෙතනින් තෝරගන්න ඕනේ 7.4.0 කියන version එක. ඔයාලා ඉතින් මෙතනින් පහළටම යන්න ඕනේ. ඔයාලා මෙතනින් පහළටම ගිහිල්ලා ඒක හොයා ගන්න ඕනේ. මෙතන මේ version එකේ තියෙන යටමයි තියෙන්නේ. ඔයා මේ විදිහට පොඩ පහළට යන්න. ගියාට පස්සේ ඔයාලට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් පහළින් බලා ගන්න පුළුවන් 7.4.0 කියලා version එක තියෙන 2013 ජනවාරි 14. ඔයා මේක ටච් කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට අරන් එනවා. මෙතනින් ඔයා පහළට යන්න ඕනේ. මම මේ විදිහට මෙතන පහළට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා ෆයිල් එකක් MB 122ක. ඔයා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඔයා ඊට පස්සේ මෙතනින් ඩවුන්ලෝඩ් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඔයා ඊට පස්සේ මෙතනින් data off කරගන්න ඕනේ. ඔයා Wi-Fi කනෙක්ට් කරලා තියෙනවා නම් ඒකත් off කරගන්න. ඊට පස්සේ ඔයා මේ link එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මේක install කරගන්න ඕනේ. මම මේක මේ විදිහට install කරගන්නවා. ඔයා data on කරන්න එපා. නැත්නම් අප්ඩේට් වෙන නිසා. ඊට පස්සේ මේ install කියලා තියෙන එක දෙන්න. ඊට පස්සේ මේක install වෙන දෙන්න. ඊට පස්සේ මේක install වෙලා ඉවරයි. මම මේක open කරගන්නවා. ඊට පස්සේ මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන data on කරගන්න ඕනේ. මම මේ විදිහට data on කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන new project කියන එක open කරන්න. මම ඒක මේ විදිහට open කරගන්නවා. අපි දැන් බලමු මෙතනින් ෆොටෝ එක select කරලා වීඩියෝ එකක් හදන්න පුළුවන්ද කියලා. මම මෙතන normal ෆොටෝ එකක් add කරගන්නවා. ඊට පස්සේ ෆොටෝ එක මෙන්න මේ විදිහට add වෙනවා. ඔයාලට දැන් මෙතනින් edit කරගන්න පුළුවන් ඕන විදිහකට. අපිට pro කියලා තියෙන ඔක්කොම free ගන්න පුළුවන් දැන්. මේ පරණ version එකෙන් අපිට ඕන විදිහක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් effect ගොඩක් තියෙනවා අපිට මේක use කරන්න. ඔයාලට මෙතනින් ඕන එකක් ගන්න පුළුවන්. ඔයාලට මෙතන කැමති විදිහට select කරගන්න පුළුවන් ඕන effect එක. ඔයාලට මේක විශේෂයෙන්ම ad play වෙන්නේ නැහැ. ඔය මේ CapCut එකේ logo එක පේන්නේ නැහැ. ඔයාලට කැමති විදිහට වීඩියෝ හදා ගන්න පුළුවන්. අපි දැනට effect එක add කරලා බලමු කොහොමද add වෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ effect එක add වුණා.
ඉතින් අපිට මේකේ ලෝගෝ එක අයින් කර ගන්නත් පුළුවන් වීඩියෝ එකේ කෙළවරේ තියෙන. අපි මේක ඩවුන්ලෝඩ් කරලා බලමු සේව් වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එක ගැලරි එකට සේව් වෙනවා. ඔයාලත් මේක අරන් try කරලා බලන්න. මොනවා ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් channel එක subscribe කරගෙන bell icon එක click කරගෙන යන්න.